සික් මේ දවල් වෙලාවට කන්න මොන හරි තිබ්බනම් සික් මේ වෙලාවට තමයි මොන හරි බඩ පැලෙන්න කන්න ඕන සික් කාව හරි ගොනාට අන්දලා කන්න තිබ්බනම් සික් मुझे में आके गुड़िया मुझे आतिया की कमले मुझे के आती कमले मुझे के आती कमले में आके गुड़िया අම්මට උඩු ඥානමාම ඊ මොකද කරන්නේ ඩාන්ස් එකක් දානවා ඊවා ඉඩා මාත් ඉන්න ඒක මල්ලි එන්න එනවනම් කියන්න බෑ මල්ලි මේ ශරණත් තමයි ගැලුණා. ඒක මල්ලි එනවනම් ඔයාලට කියන්න තිබ්බ මල්ලි මේ මම පොඩි දන්නේද? මල්ලි මේ ඔයා මෙතන තේරෙන්නේ නැත්නම් නෑනේ ඔයා. ඒක තම්බි මේ ඔයා මේ එද්දි කතා කරලා එන්න තිබ්බා. ඒක නෙමෙයි මාමේ මේ මාමා මේ දන්නවද අලු සීන් එක මේ මාමා මේ අලුතෙන් බිස්කට් වර්ගයක් ගෙනහලු ඒකට මඩ වේකවලම් කරලාලු තින්නේ. ඔව් මේ හැම බිස්කට් වර්ගයකම මේක දාලාලු තින්නේ. මාමා ගත්තද අලුතෙන් බිස්කට් වර්ග? ඒක මල්ලි ළඟදී බිස්කට් තමයි ගත්තා තමයි මල්ලි. ඒක ළඟදී බිස්කට් ගත්තා. ආ ගත්තද? ගත්තා නම් හරි ඈ. හොඳටම සබ්බු හම්බෙනවා ගත්තා නම් ඈ. මේ බිස්කට් වල ෂුවර් නෑ. ආ දැක්කොත් නම් PH එකෙන් මාමට රුපියල් ලක්ෂයක විතර දඩයක් තමයි කන්න වෙන්නේ ඈ. ඒක මල්ලි එච්චර තමයි මඩ වේදාල තමයි බිස්කට් තමයි නවා. නැතුව මාමේ හැම තැනම දැන් මඩ්ද්‍රව්‍යනේ. දැන් හැම තැනම අයිස් කුඩු හැම එකෙම දිනනවා. මේ බිස්කට් වලට දාලා යනවා. මේ හරියන්නේ නැහැ මාමා. මං හරි වාට උදව් කරන්න එපයි. මේ මඩ්ද්‍රව්‍ය දිනවද කියලා බලමුද අපි දෙන්න මේකේ. කො දෙන්න මට මේ බිස්කට් වර්ග ටිකක් මම මේකේ එකෙක් කාලා මඩ්ද්‍රව්‍ය තියනවා නම් කියන්නම් ඈ. පොඩ්ඩක් ඉන්නකො පොඩ්ඩක් මම මේක බලලා කියන්න. මේ මාමේ මේ මට මේ බිස්කට් එක කල්ලා ගන්න. ඉන්නකො මාමා. මේ ඒක නෑ මාමේ. ඒක නෑ. මේක වැඩ නෑ. මේ බිස්කට් එකෙන් දෙන්නකො පොඩ්ඩක්. ඒක නෑනේ මාමේ. මේ පොඩ්ඩක් ඉන්න මේ චොකලට් බිස්කට් වල සමහරට ඇති ඈ. චොකලට් බිස්කට් වල සාමාන්‍යයෙන් ඕවා තියෙනවනේ. පොඩ්ඩක් මේ චොකලට් බිස්කට් එකක් ආව බලන්න. මේ ඒකෙත් නෑ මාමේ. මේ ඒකේ නෑ වගේ මාමේ. ඒකෙත් නෑ මාමා. මේ චොකලට් බිස්කට් නේ රසෙන් වැඩි ඒවා නැද්ද නිකන් චොකලට් බිස්කට් වගේ. මේ මං කියන්නද මේ මම මේ බිස්කට් වර්ගෙන් හැම එකකින්ම අරන් ගිහිල්ලා 10ක් විතර අරන් ගිහිල්ලා මේ බලලා චෙක් කරලා අරන් එන්නම්. සාමාන්‍යයෙන් ඔය චෙක් කරනා ඉන්නවනේ. එයාලගෙන් අරන් එන්නම්. ඔක්කොම දෙන්නකො මට පොඩ්ඩක් මේ බිස්කට් ටික ඔක්කොම. ඔව් නැත්තම් මාමට මේ ලොකු ඩඩයක් කන්න වෙන්නේ ඈ. මේ බිස්කට් ටික ඔක්කොම ගන්නම් ඈ. නැත්තම් මේ දන්නවනේ ලක්ෂ 25ක විතර ඩඩයක් කන්න වෙන්නේ ඈ. මම මේ ටිකෙන් බලලා අරන් එන්නම් ඈ. මේ කන්නේ නැහැ මේ වැඩක් නැහැ. මඩ විදාලා දන්නේ නැහැ මාමේ. මම බලලා අරන් එන්නම් ඈ. අම්මා දැන් තියෙනවා බඩ පැලෙන්න ගාව. යපයි ඔය ඥානයට. දැන් යනවා කන්න හොඳට. හෙලෝ මහත්තයා මේ මම ඕඩර් එක ගෙනාවා මේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔයා කොහෙද ඉන්නේ? හෙලෝ. කවුද මේ කතා කරන්නේ? අර ගිය මාසේ දාපු ඕඩර් එකේ නේද මේ? අම්මා ලොඩු. යකෝ දැන් මේක දාලා මාස දෙකක් විතර වෙනවනේ. දැන්ද කතා කරන්නේ? හරි අවුලක් නැහැ. ආවද මේ ළඟටම ආවද? ළඟටම ඇවිල්ලානේ. හරිය ඉන්න මම විනාඩි 5කින් වරු කෝල් එකක් ගන්න. යකෝ. ඒ සතේ නෑ දැන් මොනවද? උට ආතල්ලක් දීලා මූ ආයෙ ගෙදර යවන්න ඕනේ. නැත්තම් මට ගන්න වෙන්නෙත් නෑ. ගමේ ඉඳලත් අමාරයි. යකෝ මුන් මාස දෙකකට පස්සේ බං ඕඩර් එක එන්නේ. දෙපිය මුට ආතල්ලක් දෙන්න. මල්ලි. ඔබ කොහෙද ඉන්නේ? අපේ කඩේ ළඟටම ඇවිල්ලා අම්මඩෝ ළඟන ඉන්නේ. බැරි වෙලා හරි මාව දැක්කොත් ඉවරයි. නෑ මොකුත් නෑ. මේ ඔයා උහුම්ම වමට හැරෙන්නේ ඈ. වමට පරන්නේ නැද්ද? එහෙනම් දකුණට හැරෙන්නකෝ. දකුණට හැරලා දිගටම ගියාම ඔයාට හම්බ වෙනවා මේක උණ පදුරක්. හරිද? ඒ උණ පදුර මැදින් දාන්න. අඩෝ උණ පදුරක් මැදින් නැතුවද බා? මැදින් දාපු ගමන් දෙලින්ම ඔයාට පුවක් ගහක් හම්බ වෙනවා. ඒ පුවක් ගහ උඩට නගින්නකෝ. උඩට හොඳට නගින්න. උඩටම නගින්න. ඒ මල්ලි මට පුවක් ගහ නගින්න බෑ මල්ලි. පුවක් වල දැක්කම ගැටි. ඒක දා ගන්නවා දාගන්න. ඒ වල දාගත්තට පස්සේ ඔයාට නිකන් මේ ගෙවල් වෙනකෝ ගියක් පේයි. හරිද? එතනින් නිකන් කහ පාට වගේ නිකන් ගයක් හම්බෙයි. හරිද? ඒ ගේ ළඟට යන්න. හරි බං. අනේ මන් දන්නේ කවද මගේ ජීවිතේට මොකක් හරි ලොකු දෙයක් වෙනවා. කමන්නේ. ජොබ් එක නෙවෙන්නේ. මල්ලේ පුවක් ගන්න නැංගත්තා. කොමල්ලි කහ පාට ගයක් නම් පේන්නේ නෑනේ. ඊය පුවක් ගහට නැංගද? මේ ඔතන නම් නෙමෙයි ගෙදර තින්නේ.
ඔයා එහෙනම් පුවක් ගහෙන් බහින්නකෝ. පුවක් ගහෙන් බැහැලන්න. ඒ ගේලාගෙන් ගියන් පස්සේ ගලේම පෙර පාසලක් තමයි හම්බෙන්නේ. ඒ පෙර පාසලට පස්සේ එහා පැත්තේ මහාවිද්‍යාලේ. මහාවිද්‍යාලෙන් දකුණට දාන්න. දකුණට ගමන් අපේ ගෙදර තියෙන. හරිනේ. එහෙනම් කෝල්ලක් දෙන්න. අඩෝ මල්ලි මේ කිව් පාරාර මේ බලපංකො මම පතාර කැලේ රොන්න බං. දැන් මොකද්ද මං කරන්නේ? බයික් එකේ තෙලුත් ඉවරයි. හෙලෝ මචං ඔබ කොහෙද ඉන්නේ? ආවද උඩට ගෙනාවද? ඔබ කැලේක ඉන්නේ? සුළු වැඩි පාරක්ද බං? ඒකනේ බං ෂික්. හරි එන මචං මං තියන්නම්. යස්ස වැඩේ මාස දෙකක් මට පරක් කරන්නේ. දැන් විදෝපන්.